ළමයිනේ මෙදා බාර මහදැන මුත්තට ලැබුණේ මහා බාර දූර කාර්යයක්. ඒක කොහොමද කරන්නේ කියලා එහෙනම් ඉතින් ඔන්න බලාගෙන ඉන්නකෝ. මුත්තේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට මුත්තව මුණ ගැහෙන්න අවශ්‍යයි කියලා මට පණිවිඩයක් කියන්න කියලා කිව්වා. හැබැයිටම ලොකු හාමුදුරුවන්ට මොකද්ද මේ හදිසියෙම මාව මුණ ගැහෙන්න අවශ්‍ය වෙච්ච කාරිනාව? බෑ ඉතින් කොච්චර කල්පනා කළත් වැඩක් නෑ නේ. හාමුදුරුවෝ මුලිච්ච වෙලාම මේක ඉතින් අහලා බලන්න ඕන මොකද්ද කාරිනාව කියලා. උපාසක මහත්තයා නිතරම ගමේ අයට පිහිට වෙන ඔබතුමා ගැන අපි හොඳට දන්නවනේ. මම මේ තකහණියක්ම එන්න කියලා පයින්ඩයක් යැව්වේ. ඔව් කියන්න හාමුදුරුවනේ කියන්න. මට පුළුවන් දෙයක් තියෙනවා නම් මං උපරිමයෙන් කරලා දෙන්නම්. ඔව් අපි දායක සභාවේදී කතා වුණා මේ කාරණාවට හොඳම කෙනා මුත්ත උපාසක මහත්තයා තමයි කියලා. කොයි ඉතින් හාමුදුරුවනේ තාම මට කාරිනාව පැවසුවේ නෑ නෝය. මේ කාරණාව නම් ටිකක් බැරෑරුම් දෙයක් උපාසක මහත්තයෝ. අපේ පන්සල ගාවම මස් කඩයක් දාලා අර හාල් කඩ මුදලාලි. එතන ගව ඝාතනයේ හරියට සිද්ධ වෙනවා. ඉතින් අපි දායක සභාවේ කතා වුණා මේ මස් කඩේ නම් කොහොම හරි නවත්තන්න ඕනේ කියලා. මාවම තෝරගත්ත හින්දා හොඳා ඔබ වහන්සේ. මේක වෙන කෙනෙකුට බාර දුන්නා නම් එහෙම වතුරේ තමයි. මම මේක කරලා දෙන්නම් කොහොම හරි. මං කියන දේ පොඩ්ඩක් විමසිලිමත්ව බලන්නකෝ උපාසක මහත්තයා. අර පන්සල ගාව තියෙන ඒ කුඹුර හාණ්ඩත් අර හරක්මනේ උදව් වෙන්නේ. එතකොට ගැල් බැඳලා බඩු බාහිර ආදී අරන් යන්නත් හරක්මනේ උදව් වෙන්නේ. ඉතින් හරක් අපිට කොයිතරම් පිහිට වෙනවද? කිරි ටික දෙනවනේ. ඉතින් එහෙම බැලුවාම මෙහෙම ගව ඝාතනයක් සිද්ධ වෙන්න දෙන එක අසාධාරණයි නෑ. ආන්දරුවනේ මට පැහැදිලි කිරීම අවශ්‍ය නෑ. මං ඔය කාරණාව කරලා දෙන්නම් එකෙන්ම. හරිද? එකෙන්ම කරලා දෙන්නම්. ඕන්න ඕකයි ළමයිනේ සිද්ධ වුණේ. ආන්දරුවන්ට ඉතින් මම බෑයි කියන්නත් බෑ නෑ. අනික ඉතින් එහෙම සුදුසුෙක් මේ ගමේ නෑ කියලා හාමුදුරුවෝ කියනවනේ. ඉතින් දැන් අපි ගිහිල්ලා මේක පොඩ්ඩක් විපරම් කරලා බලමු. ඒක නම් ටිකක් කල්පනා කරලා කරන්න ඕනේ වැඩක් මුත්තේ. මොකද ඔය හාල් මුදලාලි තමයි මේ ගමටම හාල් ගේන්නෙත්. එතකොට අපි හදිසියකටත් අතමාරුවටත් හාල් ගේන වෙලාවල් තියෙනවනේ. ඒක නම් ඇත්ත තමයි. හාල් මුදලාලිව තරහ කරගෙන මොනවා හරි හදිසියක් වුණොත් අපි හාල් ටිකක්වත් ගන්නෙ කොහොමද? අනේ මම මේක කොහොමද මග අරින්නේ කියනවා කොළමයිනේ. දැන් මාව විතරයිලු ඔකට ඉන්නේ එකම සුදුසුත්. ඉතින් මම මේ වෙලාවේ මග ඇරලා කොහොමද හාමුදුරුව මොනවා කියයිද මට? දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ මුත්තේ. අපි ගිහින් මේකට කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා කල්පනා කරලා බලමු. එහෙනම් ඉතින් අපි තවත් උනංගු වෙන්න ඕනේ නෑ නෝ. අපි එමීට ගිහින් බලමු. හැබැයි ඉස්සෙල්ලා මස් කඩේට යන්න හොඳ නෑ. ඊට කලින් අපි හරක් මරණ තැනට එමින් දීරුවේ ළඟා වෙලා බලමු. පෙනේද සිද්ධ වෙලා තියෙන දේ. මේ අලුත පැටව ගහපු වැසියෙක් නෝවා මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. අයියෝ මාස් කරන්න හදන්නේ. මෙන්න බලාපල්ලා. මේ බලාපල්ලා එකෙක් මරලත් එක්ක. අයියෝ සංසාරේ. මේක හොඳට අහගනින්න. අපි දැන් ගමේ අයට මේ කාරිනාව පැහැදිලි කරලා දීලා ගමේ අයොත් එක්ක මස් කඩේ ඉස්සරහට යන්. උඹලගේ මහායිකාට කියාපන් අපි මේ මස් කඩ කාර්යය නම් ලේසියෙන් අරින්නේ නෑ කියලා ඕම්. හොඳට මතක තියාගනින්න. මුත්තේ අපි කතා කළා සැර වැඩිද? මාගුලක් කියනවා. අනේ මේ මෙන්න මෙහෙ වරෙල්ලා යන්න ගමේ මිනිස්සු හම්බ වෙන්න. ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතිව අර පන්සල ගාව තියෙන මස් කඩේ අපි නවත්තන්නයි හදන්නේ. උඹලගේ සහයෝගය දීපල්ලා. ඔයගොල්ලෝ මස් කඩේ ගාවට යන්න. අපි එතෙන්ට එන්නම්. අපි එතනට ගියාට පස්සේ මේ තව කට්ටිය එකතු වෙයි. මොකෑ බං එලිසක්ගේ අර මුස්තගාව සෙනග එකතු වෙලා. යයන් අපි ගිහින් බලමු. අඩි අප්පා ආණ්ඩු අනී මුර්ගා මොකද මේ කට්ටිය
යක්කින්නේ බෝට් කෑලි තුස්සගෙන අපිට එපා හරක් කඩ අපිට එපා හරක් කඩ අපිට එපා හරක් කඩ අපි කන්නේ හරක් මස් අපිට එපා හරක් කඩ අපිට එපා අපි කන්නේ හරක් මස් සහෝදරවරුනි දූ දරුවනි අම්මේ තාත්තේ ආච්චියේ අක්කේ මල්ලියේ මුත්තේ අපිට හරක් කඩ එපා අපේ පන්සල ගාවට හරක් කඩ අවශ්‍ය නැහැ මුත්තේ අන්න මස් කඩ මුදලාලි මුත්තට කතා කරනවා ඇයි මුත්තේ අපිට මෙහෙම කරන්නේ අපි එදිනෙදා බොහොම අමාරුවෙන් හරි හම්බ කරන් ජීවත් වෙන මිනිස්සු නේද ඇයි එහෙම කරන්නේ හරිනේ නේද තාමෝසේ හරි වැරද්දක් කතා කරනවද හරක් මර අපි මේ පන්සල ගාව ඔය වගේ දේවල් තියෙනවට අපි කැමති නෑ බලනවා හරකුන්ගෙන් අපිට මොනවත් හානියක් තියෙනවද උන් හරි අහිංසක සත්තුනේ ඇයි උන් මරන්නේ එහෙනම් ඉතින් මුත්ත පොඩ්ඩක් ඔය කඩෙන් එහා පැත්තේ අර තියෙන වට්ටක්ක වැල දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඊ වට්ටක්ක වැල කොච්චර අහිංසකද? ඊ වට්ටක්ක වැල කාටවත් කරදරයක් කරනවද? මොකක් තාමුසේ මොකද්ද ওই වට්ටක්ක වැලක් මෙතෙන්ට පටලවන්න හදන්නේ අයියා මං කියන දේ පොඩ්ඩක් තීරුම් ගන්නකෝ. වට්ටක්කත් අපි කන දෙයක් නේ. අරක් මෂුත් අපි කන දෙයක් නේ. ඒක දෙකම එකයි නේද? තාමුසේ මොකද්ද ওই මේ කියන විකාරේ අරට්ට පණ තියනවා වට්ටක්ක වැලට පණ නෑ නී අයියා වට්ටක්ක වෙලට පණ නෑ නෙමෙයි වට්ටක්ක වෙලට පණ තියෙනවා වට්ටක්ක වෙන බලානම් ඒක වේලිලා තියෙන්න එපාය ඉතින් දැන් තාමුසේ මොකද්ද කියන්නේ කියලා මට පැහැදිලි කරලා දෙනවකෝ දැන් අයියා හොඳට කල්පනා කරලා බලන්නකෝ ඔය හරක්මනේ අපිට අනින්න එන්නේ ඔය හරක්මනේ වැට කඩලු කඩාගෙන අපේ භවභෝග කාලා විනාශ කරන්නේ ඒ වුණාට මේ අහිංසක වට්ටක්ක බැල බලන්නකෝ කාටවත් කරදරයක් නෑනේ ඇයි ඒකත් අපි කනවනේ අරක් මෂුත් අපි කනවනේ දැන් තේරුම් ගන්නකෝ වට්ටක්ක වෙල පවුනේ බොලේ හැබෑට මේ මිනිහා කියන කතාවෙත් ඇත්තක් තියෙනවනේ එළවලු අපිට කිසිම කරදරයක් කරන්නේ නැතත් අපිව මරාගෙන කනවනේ ඒක නම් ඇත්ත තමයි එහෙම කල්පනා කරපු මොත්තා හඩිකට සෙනග අතරට ගිහිල්ලා අර බෝට් කෑලි වල ලියලා තිබිච්ච ඒවා ඔක්කොම වෙනස් කළා. ඒවට අලුතෙන් ඒවා ලිව්වා. ලියලා මේ මෙහෙම කෑ ගහන්න ගත්තා. අහිංසක වට්ටක්ක වැල් බේරා ගනියව්. අහිංසක වට්ටක්ක වැල් නොමරව්. අහිංසක වට්ටක්ක වැල් බේරා ගනියව්. බලනවා මේ මිනිසුන්ට පිස්සුද කොහෙද? මේ අපි අමාරුවෙන්නේ හැමදේම වවාගන්නේ වට්ටක්ක වැලක් මරන්න නැතුව කපන්න නැතුව කොහොමද උයාගන්නේ මේක පුදුම කතාවන්නේ මුන් කියන්නේ මේකට මොකද අපි කරන්නේ අපි අයි යන්න මෙතනින් ඔව් අයියේ මිනිස්සු ඔක්කොම ගෙවල් වලට යනවා අපි තියන් යන්න මෙතන ඉන්න එකේ තේරුමක් වෙන්නේ නැහැ අපේ සටන පාවා දුන්නට මොගේ මේ රැවුල ගලෝලා හොම්බට දෙකක් මට අනින්න තියෙනවා නම් මුත්තේ අපි ඉක්මන් කරලා යන්. ඔය බෝට් කෑලි ටික බිම දාලා සෙනග යන්න යනවා. අපිත් ඔහොමම මාරු වෙලා යන්. ඔව් අපිත් ඉක්මන් කරලා එන යන් අපිත් යන්